මම මේ ගල දැන් පළලා මේකෙන් මැණික් ගන්න හදන්නේ. මේ ගලේ නම් මැණික් නෑ. හැබැයි මේ තියෙන්නේ මැණික් තියෙන මේ වගේ ගලක්. අපි මේක අරලම් බලමු. මම මේක වියට්නාම් වලින් බයි කරපු සීවටනය. එහෙනම් මේක අරලා බලමු. බබල් රැප් කරලා ගෙනාවේ බලන්න මැණික් එබ්බිච්ච ගලක්. ඕගොල්ලෝ ගැට හැත්තේ පැත්තේ පතල් ගිහිල්ලා තියනවද? ඒ පතල් වල හම්බ වෙනවා ගෙඩි ගල්. ඒ ගෙඩිය පැලුවාම ඇතුලේ මැණික් තියෙනවා. හැබැයි අපිට වැඩිපුරම හම්බෙන්නේ ওই ගගේ හේදිගෙන ඇවිල්ලා ওই පහත් තැන් වල තියෙන මැණික්. ඉතින් ඒව ඇත්තටම හොඳයි. පිරිසිදුයි. රවුම් වෙලා ෂේප් වෙලා තියෙන්නේ. හැබැයි ක්‍රිස්ටල් ෂේප් එක නන්නේ. ප්‍රයිමරි ඩිපොසිට් වල විතරයි අර ක්‍රිස්ටල් ෂේප් තියෙන ගල් හම්බෙන්නේ. ඉතින් බලන්න මේක ලං වෙලා. අපේ හිස්ටරි වල නම් දන්නවා මේවා දැක්ක ගමන් මේ මොනවද ගල් කියලා. මොකද මේවයි තාම ක්‍රිස්ටල් ෂේප් එක පේනවා. ඔව් ඕගොල්ලෝ හරියටම හරි. මේ ස්පිනල් තමයි. හරි මම ඕගොල්ලන්ට ප්‍රශ්නයක් දෙන්නම්කෝ. මේ රතු පාට කරලා ඔන්න මම නම කිව්වේ ස්පිනල් කියලා. ඉතින් මෙන්න මේ ගල් මොනවද කියලා ඕගොල්ලෝ කියන්න. ඉතින් මේක පොඩි පොඩි කාවින් ටූල් වලින් ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ ගල් දෙකට කැඩුවොත් තව ඇතුලේ මැණිකුත් තියෙනවා. ඉතින් බලන්න මේ අනිත් පැත්තේ කොළ පාටට මැණික් තියෙනවා. ඉතින් මේ තියෙන ටෝමලින්. ඉතින් බලන්න ස්වභාවදහම කොච්චර අපූර්වද. ලංකාවේ අපි ඔය සෆායා දීලා රජ කරනකොට ඉතින් වියට්නාම් ස්පිනල් දීලා ඒගොල්ලන්ව මේ ස්වභාවදහම කොට දාලා තියෙනවා. ඉතින් මම රූබි එකක් ගත්තා. හැබැයි මම වාසනාවන්තයි. මම ඒකේ සර්ටිෆිකේට් එක දැම්මා මට ඒක ඔරිජිනල් එක වැටෙන්නේ බර්මිස් කියලා. ඉතින් ඒකෙන් එකට 10 ප්‍රොෆිට් එක. ඉතින් ජෙම් බිස්නස් ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් අපි ඕගොල්ලන්ට පහසු වෙන ජෙම් ඔන්ලයින් කෝස් එකක් හදලා තියෙනවා. අපි හැමෝගෙම ඉල්ලීම පරිදි සීමිත පිරිසකට 100% ප්‍රැක්ටිකල් කෝස් එකක් පටන් ගන්නවා. පොඩි පිරිසකට ඒක රෙජිස්ටර් වෙන්න පුළුවන්.